ෆ්‍රොන්ස් ඔයා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම ඔෆිස් එකට එන අම්මා ඉදිරියට තාත්තගෙන්වත් එතකොට කාගෙන්වත් දැනගෙන මේ කිසිම දෙයක් තේරුමක් නැහැ කියලා තේරුම් ගන්නවා. මොකද එහෙම දැනගෙන තේරුමක් නැහැ කියලා තේරුම් ගන්නේ මේ හැමෝම මේ හැමදේම හංගනවා කියලා ආදේශ්ගේ අම්මට තේරෙනවා. ඇත්තම කියනවා නම් Tamanටම ඔෆිස් එකට ඇවිල්ලා දැන් මේ ගැන හොයන්න කාලේ හරි. මොකද මේ ගැන හෙව්වේ නැත්තම් ඒක ඒ විදියට කරගෙන යන්න පුළුවන් කමක් තියාගෙන ඉන්න විදියක් නැහැ කියලයි අද අපිට විශේෂයෙන්ම ඔයාලට කතා කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක හරිම වටින දෙයක් විදියට අපිට කතා කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඇත්තටම කියනවා නම් වත්තේ ගෑනු ළමෙක් හින්දා හසරැලි කොච්චර හොඳ ගතිගුණ තියෙන කෙනෙක් වුණත් ඒ වත්තේ අයත් එක්ක තමයි අපිට නෑදෑකම් පවත්වන්න වෙන්නේ. ඉතින් ඒකට අම්මා කැමති නෑ. ඇත්තම කියනවා නම් මේ අම්මගේ අකමැත්තත් එක්ක ගොඩාක් දුරට ගොඩාක් බය වෙලා ඉන්නේ. ඉතින් ඒ බය වෙලා ඉන්න හේතු සාධකත් අපිට මේ වෙලාවෙත් කතා කරන්න chance එකක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන විතරමයි මම මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නත් ඕනි කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය හේතු කාරණා මැද්දේ ඇත්තටම ඔෆිස් එකට එන අම්මා මේ ගැන හසරැලිගෙන් ඇහුවොත් හසරැලිට දෙන්න තියෙන්නේ එක උත්තරයක් පමණයි. හසරැලි කොයි වෙලාවකවත් ඇත්තම කියනවා නම් ආදරය කරන්නේ නැහැ ආදේශට. එහෙම සම්බන්ධයක් Tamanට පටන් ගන්න උවමනාවකුත් නැහැ. ඇත්තම කියනවා නම් ආදේශ කියන්නේ Tamanගේ බොස් විතරයි. ඒ වගේම තමයි ඇත්තටම ආදේශ Tamanට ගොඩාක් උදව් කරනවා. Taman එක ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් යාළුවෙක් විදියට ගොඩාක් වෙලාවට කතා කරන්න පුළුවන් කෙනෙක් විදියට විතරයි මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේ කතා කරන්නට chance එකක් තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට මට ඔයත් එක්ක කතා කරන්න ඉඩකුත් ලැබෙනවා කියන කතාව තමයි මම මතක් කරන්නේ. ඔයා දන්නවද? ආදේශ අම්මට හසරැලිට කැමැත්තක් ඇති වෙන්න හේතු සාධක බලපාන්නත් පුළුවන්. මොකක්ද ඒ හේතු සාධක? ඒක මෙන්න මේ විදියට බලපානවා වෙන්න හැකියාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන විතරයි මට අද වීඩියෝ එක තුලින් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔයා දන්නවද? ඒකත් මේ විදියට අපිට හොඳින්ම කතා කරන්න ඉඩක් හදලා දෙන කාරණාවක් විදියට අපි අද වීඩියෝ එක හරහා මතක් කරන්න සාධාරණ හේතු තියෙනවා කියන කතාව ගැන අපි කතා කළ යුතුව තියෙනවා. ඔයා දන්නවද? හසරැලි තමන්ගේ පුතාට කැමති නැහැ කියන එක ආදේශගේ තාත්තා හොඳින් දන්නවා. ඒ නිසා තමයි ඇත්තටම ඔහු කලබල නොවෙන්නේ. හැබැයි ඒ වුණාට ඉතින් හසරැලි කියලා කියන්නේ ගොඩාක් දුරට හරිම ආදරණීය කෙනෙක්. ඒ ආදරේ කවදාවත් වෙනස් කරන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ කියන කතාව තමයි අද අපිට මේ මොහොතේදී කතා කරන්න chance එකකුත් තියා ගන්න අවස්ථාවකුත් ලැබිලා තිබුණේ කියන ඒ කතාව ගැන විතරක්ම අපි මේ වෙලාවේදී කතා කරන්න ඉඩක් තියෙනවා.